සුබදවසක් යාළුවනේ. ඔන්න අද අපි ආවගාලා විශේෂ තැනකට එක්කරන් ආවා. ඉතින් ඒ කොහෙද දන්නවද? මේ තමයි පෝට් සිටි. අපි බලමු පෝට් සිටිට ගිහිල්ලා කොහොමද කියලා. දැන් මම ඇතුල් වෙලා ඉන්නේ. මේ තියෙන්නේ අපට පිටිපස්සෙන් පේන්න තියෙන ගෝල් බේස් එක. හෝටල් එක පේනවා. මේ තියෙන්නේ ඊයේ දැවන්ත අරගලයක් වුණා. ඊට පස්සේ මම බහුදා තමයි මේ අද දවස. ඉතින් ගොඩ දවසක වීඩියෝ එකක් ගේන්න බැරි වුණා. ඉතින් අපි අද බලමු පෝට් සිටියේ ලස්සන තැන් කොහෙද කියලා. අපි දැන් බලලා ඉතින් හැමෝට වෙන්න බෑ. ඉතින් කොළඹනගරේ ආවට ඉන්න අයට කොට ලේසි. ඉතින් එහෙම බලලා යන්න දුර පළාත් වල ඉන්න අයට තමයි මේ වීඩියෝ එක ගොඩක් දුරට කරන්නේ. ඉතින් මගේ වීඩියෝ එක subscribe කරන්න, like කරන්න, comment එකක් දාන්න, share කරන්න, යාළුවන්ට බලන්න. ජය වේවා. අපි බලමු ගිහිල්ලා ලස්සන තැන්. එන්න පොඩි පාලමක් තියෙනවා. ඒ පාලම තමයි මේ මෙතන තියෙන්නේ. මේ තියෙන්නේ පාලම. ඉතින් ඒ බලන්න අපි දැන් ගොඩක් දුර මේ පෝට් සිටියෙන් ඇතුළේ එළියට ඇවිල්ලා ඉන්නේ. ඒ කියන්නේ මුහුද මැද්දට වෙන්න ඇවිල්ලා ඉන්නේ. ඔයාලට මේ ස්ථානයත් ලස්සන view එකක් තියෙන ස්ථානයක්. ඉතින් බලන්න පුළුවන්. ඉතින් මේ ලස්සනයි සුන්දරයි ඇත්තරම අවස් වරුවේ එනවන තමයි ගොඩක්ම හොඳ. ඉතින් මේ අවුව රස්නේ වැඩි මේ වෙලාවට. ඉතින් මේ මම ඔයාලට පෙන්වන්න ඕන නිසා තමයි මේ දවල් වරුවේ ආවේ මේකට. ඉතින් මේ අපි තව ලස්සන දැනකට ගිහින් බලමු කොහොමද කියලා. මේක තමයි පෝට් සිටි දැවන්ත කේබල් මත එල්ලලා තියෙන එකම පාලම. ඉතින් මේක විශාල ප්‍රමාණයේ පාලමක්. ඉතින් මේකේ එක පැත්තකට විතරයි මේකේ කේබල් දාලා මේ පැත්තේ දිගට මේ පාලම එල්ලලා තියෙන්නේ. ඉතින් අපූර්ව නිර්මාණයක් විදිහට සලකනවා. ඉතින් ඔයාලට බලන්න පුළුවන් මේක පෝට් සිටි එන්ට්‍රන්ස් එක තමයි මේක හදලා තියෙන්නේ. ඉතින් ඒ තමයි ගොඩනැගිලි දිගින් කටයුතු කරගෙන තමයි පවතින්නේ. මගේ travel with සඳරුවන් channel එක subscribe කරන්න, like කරන්න, share කරන්න, comment එකක් දාන්න. ඔයාලට ජය වේවා. දැන් මේ අපි ඉන්නේ එල්ලෙන පාලම ළඟ. කේබල් වලින් එල්ලලා තියෙන එකම පාලම. ඉතින් මේ පෝට් සිටිට එන්ට්‍රන්ස් වෙන තැන තමයි මේක හදලා තියෙන්නේ. බලමු අපි එතනට ගිහින්. මේ තමයි මේ පෝට් සිටියේ තියෙන බීච් පාක් කියන ඒරියා එක. ඉතින් මේකේ මේ ෆොරිනර්ස්ලට විනෝද වෙන්න ඒ වගේම නාන්න කරන්න ඔය හැමදේම පුළුවන්. ලස්සනයි සුන්දර පරිසරයක්. ඒ වගේම වැලි කුණාටුවකුත් තියෙනවා මේ අවස්ථාවේදී මේ ඔයාලට පේනවා. මෙතනින් තියෙනවා මේකේ වැලි ගොඩ දාන්න සඳහා යොදා ගන්න නැව. ඒක තමයි මේ මෙතනින් ඔයාලට පේන්නේ. ඉතින් මේ නෞක හරියට තියෙන බලමු. දැනට මේ ටික තමයි මේ හරියෙන් ඔයාලට පෙන්වන්න තියෙන්නේ. මේ තියෙන්නේ බීච් පාක්.
ඉතින් පේන්නේ ශ්‍රී ලංකාවේ කොළඹ නගරය. දැනට පවතින කොළඹ නගරය. ඉතින් දැන් මම ඉන්නේ පෝට් සිටියේ මුහුද මැත්තට වෙන්න තියෙන අවසානම කොටසේ. ඉතින් ඔයාලත් මේ වගේ බලන්න කරන්න එන්න පුළුවන්. මේ එහා පැත්තෙන් තියෙන්නේ කොළඹ වරාය. වරායට නම් මේ මොහොතේ නැවුණා එකක්වත් ඇවිත් නැහැ. ඉතින් ඒ සියලුම දේ නරඹන්න පුළුවන් මේකට ආපුවාම. ඉතින් මේක හරියටම කාන්තාරයක් වගේ තමයි. ඉතින් දැනට තාම ඉතින් ඉදිරියෙන් කටයුතු කරනවා. ඒවා කරලා ඉවරනහම ඉතින් පුළුවන් ලස්සනම ඒකට දැනටත් ඔයාලට ඇවිල්ලා මේ නරඹන්න පුළුවන්. මේ තියෙන්නේ සුදු පාටින් පෙන්නන්නේ. මේ තියෙන්නේ අර අපි අතනින් ඇතුළට ආපු පාලම. ඒකෙන් තමයි මේකට එන්න තියෙන්නේ. ඒ ඇවිල්ලා ඉතින් මේ සියල්ල නරඹන්න පුළුවන්.